අයිබෝවන් සුබ උදෑසනක් වනට ප්‍රාර්ථනා කරනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අපි වෙන්න. ලාංකේය අපේ ආහාර සංස්කෘතිය තුළ පොල්වලට හිමි වන්නේ ඉතාමත්ම වැදගත්. පසුගිය කාලේ ඔබට මතක ඇති සමාජ මාධ්‍ය තුළ ඉතාමත්ම වෛරල් වුණ නැත්නම් ජනප්‍රිය වුණු වීඩියෝවක් තිබුණා. වගාවක් ඉවත් කිරීමට යන රජයේ නිලධාරීන් සහ ගොවීන් අතර ගැටුමක්. කුමක්ද මේ සිද්ධ වෙන්නේ? අපි අන්නේ දේ ගැන කතා කරන්නට තමයි අද දිනේ අපගේ රජයේ මාධ්‍ය සාකච්ඡාව මේ ආකාරයෙන් වෙන් කරන්නේ. පොල් වගාව ආශ්‍රිතව දකුණු පළාත තුළ ව්‍යාප්තව ඇති කොළ මැලවීමේ රෝගය පිළිබඳව දැනුවත් කරන්නටයි අද උදෑසන රාජ්‍යයේ මාධ්‍ය සාකච්ඡාව මේ ආකාරයෙන් වෙන් කරන්නේ. ඒ සඳහා අද දින සහභාගී වෙනවා වෛද්‍ය සුනිමාචාන්ද සිල්වා මහතා අංශ ප්‍රධානී වගා සංරක්ෂණ අංශය පොල් පර්යේෂණ ආයතනය, එන්.එස්. ජයලත් මහතා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ව්‍යාප්ති හා සංවර්ධන පොල් වගා කිරීමේ මණ්ඩලය, ඒ වගේම ජයන්ත බමුණාරච්චි මහතා ප්‍රාදේශීය කළමනාකරු පොල් වගා කිරීමේ මණ්ඩලය. බොහොමත්ම ගෞරවයෙන් ඔබ සියලු දෙනාම මේ වැඩසටහනට පිළිගනු ලබනවා. මුල්ම ප්‍රශ්නය සුපුරුදු ආකාරයෙන්ම වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සභාපතිතුමන් වෙතයි යොමු කරන්නේ. සභාපතිතුමනි, මේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ වගකීම කොයි ආකාරයේද කියන එක අපි පැහැදිලි කරලෙමු. රාජ්‍ය ආයතනයක් විදිහට මේ පොල් වගා කිරීම සහ ගොවීන්ගේ දැනුවත් වීම වෙනුවෙන්. සුබ උදෑසනක් වේවා. පොල් පර්යේෂණ ආයතනයේ ඩොක්ටර් රොෂාන් ඩිසිල්වා, ඒ වගේම පොල් වගා කිරීම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්.එස්. ජයලත් මහත්මයා, ඒ වගේම ප්‍රාදේශීය කළමනාකාර නිලධාරී ජයන්ත බමුණාරච්චි මහත්මයා, ඒ වගේම මාධ්‍යවේදී ඔබ සෑම සියලු දෙනාගේම අවසරයි. මේ අවස්ථාව බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට. විශේෂයෙන් ප්‍රධාන මාතෘකාව අද දවසේ පොල් වගා කිරීමේ මණ්ඩලය ලෙස මේ රටේ තියෙන මේ පොල් අස්වැන්න නගා සිටුවීමේ කියන භාරදූර්ය වගකීම ඉටු කරන ප්‍රධාන ආයතනයක් හැටියට අපි මේ රටේ පොල් විහිදී ඇති මේ ක්ෂේත්‍රය පුරා කටයුතු කිරීමේදී අපි කුමන කාර්යයක් ඉටු කරනවද, නැත්නම් ඒ සමගම
විශේෂයෙන්ම මේ පසුගිය මේ මාසේ පසුගිය 11 වෙනිදා මේ මාතර දිස්ත්‍රික්කයේ මේ දික්වැල්ල ප්‍රදේශයේ අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපිට මුහුණ දුන්නට සිදුවුණු අත්දැකීමක් සම්බන්ධව පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා තමයි අද දවසේ මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ. මම මුලින්ම කියන්නම් මේ පොල් වගා කිරීම මණ්ඩලය කුමක්ද සහ අපේ කාර්යභාරය කුමක්ද කියන එක. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ගරු සමන්ත විද්‍යාරත්න ගරු ඇමතිතුමාගේ මේ වගේම ලේකම් ඒ වගේම ඒ නිලධාරි මණ්ඩලයේ මෙහෙයවීමෙන් මේ ලංකාවේ පොල් වගාව සම්බන්ධව අපි විසින් ඉටු කරන කාර්යභාරය හමුවේ ප්‍රධාන ආයතන තුනක් මේ වගකීම උසුලනවා. එකක් පොල් වගා කිරීමේ මණ්ඩලය, ඒ වගේම පොල් පර්යේෂණ ආයතනය, ඒ වගේම පොල් සංවර්ධන අධිකාරිය. මෙහිදී අක්කර ලක්ෂ 11ක් පුරා විහිදී පැතිරී පවතින රට පුරාම තිබෙන බෙහෙවින් සියලුම දිස්ත්‍රික්කවල පවතින මේ පොල් අස්වැන්න පොල් වගාව සම්බන්ධව පූර්ණ වගකීම දරන ආයතනය තමයි පොල් වගා කිරීමේ මණ්ඩලය. අද වෙනකොට ඇත්තටම මේ පොල් මාතෘකාව බෙහෙවින් ප්‍රචලිත මාතෘකාවක් වෙලා තියෙනවා. මේ දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය භෝගයක් පමණක් නෙමේ මේ ඇත්තටම විදේශීය වෙළඳපොලේ ලංකාවේ පොල් වලට මේ ලැබිලා තියෙන ඉල්ලුම ඉතාමත් ඉහළ මට්ටමක පැවැත්ම අපි හඳුනාගෙන තියෙනවා. ඉතාමත් වැදගත් වටිනා අවස්ථාවක් හැටියට විශේෂයෙන් අපේ රට අද වෙනකොට මුහුණ දෙන මේ ආර්ථික අර්බුදය හමුවේ මේ ලැබිලා තිබෙන මේ අවස්ථාව මේ විශේෂයෙන් පොල් වගාව සඳහා පොල් වලට ඉල්ලුම තියෙන අවස්ථාව අපි තේරුම් අරගෙන ඒ අවස්ථාව ප්‍රයෝජනට ගත යුතුයි කියන එක. ඒ මගින් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයට ලොකු හොඳ විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඉතින් අන්න එවැනි වටිනා අවස්ථාවක මේ රටේ තියෙන පොල් අස්වැන්න නිසි පරිදි පවත්වාගෙන යන්නේ කෙසේද? දැන් මේ අතවශ්‍යම ගිය වසරේ වෙනකොටත් කියන්නේ 2024 වසරේ අග වෙනකොට අපි වාර්ෂිකව බලාපොරොත්තු වුණු අස්වැන්න ලැබුණේ නැහැ. ඒක 10%ක විතර ආසන්න ප්‍රමාණයක් අඩුවෙන් ලැබුණේ. ඉතින් මේ ඒ වගේ අර පොල් අස්වැන්නට නැත්නම් පොල් වලට ඉල්ලුමක් තිබුණා වුණාට අපි මේ පොල් වගාව නිසි පරිදි පවත්වාගෙන ගියේ නැත්නම් අපිට මේ ඉලක්ක ලබා ගන්න බැරි වෙනවා. ඔබ දන්නවා ඒක. ඉතින් නමුත් පවතින වාර්ෂික බලාපොරොත්තු වන අස්වැන්න ගෙඩි මිලියන 3000 නෙමේ. නමුත් ඊටත් වඩා වැඩි ඉලක්කයකට යා යුතු තත්ත්වයක් දැන් පවතිනවා. මම කියපු ඒ තත්ත්වයන් එක්ක දේශීය සහ විදේශීය ඉල්ලුමත් එක්ක අපි ගෙඩි මිලියන 4200ක ඉලක්කයක වාර්ෂික බලාපොරොත්තු අස්වැන්න ගෙඩි මිලියන 4200ක. ඒක ඉහළ ඉලක්කයක්. ඉතින් මේ වගේ ඉලක්කවලට යෑම යන්නට නම් අපේ මේ සම්ප්‍රදායික වගාවට අපේ සම්ප්‍රදායික ක්‍රියාවලියට වඩා ඉන් ඔබට ගියපු වෙනස් ආකාරයක වෙනත් අප්‍රෝච් එකක් වෙනත් ප්‍රවේශයකින් මේ අස්වැන්න වැඩි කිරීමේ ක්‍රියාවලියට නිරත විය යුතුයි. අන්න ඒ නිසා තමයි මේ පොල් වගා කිරීමේ මණ්ඩලය බාරදූර වගකීමක් උසුලනයි කියලා මට කියන්න පුළුවන්කම තියෙන්නේ. මේ සඳහා වර්තමාන රජයේ ගරු ජනාධිපතිතුමාගේ පුද්ගලිකව දැඩි උනන්දුව තියෙනවා. ඒ වගේම වැවිලි අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමාගේ උවමනාව මෙහෙයවීම මැදිහත් වීම තියෙනවා. ඒක මට පැහැදිලි කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ වසර 2026 වෙනකොට අපිට ලැබිලා තිබෙන මේ භාණ්ඩාගාර මුදල් වලින් පසුගිය වසරට වඩා 3 ගුණයකින් විතර වැඩි ප්‍රමාණයක් 2026 වසරට ලැබිලා තියෙනවා. අනුමත වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 4000ක විතර ප්‍රමාණයක්. ඉතින් ඒම ප්‍රමාණයක් ලැබෙන්න නැත්නම් එවැනි විශාල ප්‍රමාණයකින් අපි මේ කටයුතු කරනවා කියන විශ්වාසය ගරු ජනාධිපතිතුමාට ඇති වෙලා තියෙනවා කියන එකම අපිට හිතා ගන්න පුළුවන් මේ මෙහි තියෙන වැදගත්කම කොපමණක්ද කියන එක. ඉතින් මේ සඳහා තියෙන බාරදූර වගකීම කොතරම්ද කියන එක අපි දන්නවා දැන්. ඉතින් ඒ නිසා දැන් මේ පොල් අස්වැන්න අඩු වෙන්නේ ඇයි රටේ? අස්වැන්න අඩුවීමට බලපාපු හේතු ගොඩාක් තියෙනවා. එකක් තමයි පසුගිය වසරවල මේ පොහොර පොල් ගස් වලට වැටුනේ නැහැ, ලැබුණේ නැහැ. විශේෂයෙන් පළදරන ගස් වලට ලැබෙන්න ඕන APM කියන පොහොර වර්ගය වසර ගණනාවක් තිස්සේ නොලැබීම නිසා අස්වැන්න අඩු වුණා. එතකොට ඒ නිසා දැන් අපි ඒකට ක්‍රියාත්මක වෙනවා. පොල් පොහොර සහනාධාර ක්‍රමයකට ලබා දෙන පළදරන ගස් වලට ලබා දෙන APM පොහොර, ඒ වගේම ඍජු පොහොර ලෙස MOP පොහොර දැන් මේ වෙනකොට අපි ලබා දෙමින් ඉන්නවා. දැන් මේ වෙනකොට මාස 8කට වැඩි කාලයක් විතර අපි
ඒ පොහොර ලබා දෙනවා රට පුරාම දෙනවා මාතර දිස්ත්‍රික්කෙත් මේ පොහොර මේ ලබා දෙමින් ඉන්නවා. ඉතින් ඒ වගේ තවත් ප්‍රධානම කාරණාවක් තමයි මේ පොල් ගස් වලට මේ හැදෙන රෝගාබාධ, කෘමි වදුරු සහ රෝග තත්ත්වයන්. මේවා නිසා මේ පොල් අස්වැන්න අඩු වෙලා තියෙනවා. අපි දන්නවා සුදු මැස්සා, රතු කුරුමිනි, කළු කුරුමිනිය, මයිට රෝග ඒ වගේම මේ මාතර නැත්නම් මේ දකුණු ප්‍රදේශයේ විශේෂයෙන් පවතින කොළ මැලවීමේ රෝගය, වැලිගම කොළ මැලවීමේ රෝගය කියලා හඳුන්වනවා. ඒ රෝග තත්ත්වය පවතින්නේ විශේෂයෙන්ම දකුණු ප්‍රදේශයේ ගාල්ල මාතර හම්බන්තොට කියන ප්‍රදේශයට සීමා වෙලා තියෙනවා, සීමා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක මම හිතනවා අපි පොල් පර්යේෂණ ආයතන ඒ වගේම පොල් වගාකිරීම මණ්ඩලය ලැබපු ජයග්‍රහණයක් හැටියටත් අපිට සඳහන් කරන්න පුළුවන් මේ රෝග තත්ත්වය ඒ දකුණට විතරක් සීමා කරන්නට පුළුවන්කම ලැබිලා තිබීම. එහෙම නැතුව ඒ රෝග තත්ත්වය රට ඇතුළට ආවනම් ප්‍රධාන පොල් ත්‍රිකෝණයටත් මේ රෝගය බලපෑවනම් ලංකාවේ පොල් අස්වැන්න වලට ඉතාමත් බරපතල ඛේදවාචකයක් ඇති වෙනවා. ඉතින් ලෝකයේ මේ කොහෙවත් මේ වැලිගම මේ කියන්නේ මේ කොළ මැලවීමේ රෝගය කියන තත්ත්වයට ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ. එහෙම තියෙනකොට මේ එකම නිර්දේශිත තත්ත්වයේ තියෙන නිර්දේශ වෙලා තියෙන්නේ මේ ගස රෝගේ වැළඳුනොත් මේ ගස් ඉවත් කළ යුතුයි. එහෙම නොවුනොත් මේ ගස ඉබේ මැරෙනවා. වසර කිහිපයකට පසු වසර දෙකකට පසු මැරෙනවා. නමුත් මේ ගස ඒ ගස විසින් තවත් ගස් බොහෝ ප්‍රමාණයකට මේ රෝගය බෝ කරලයි මේ ගස මැරෙන්නේ. ඉතින් ඒ නිසා අපි පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් විශේෂයෙන් ඒ ප්‍රාදේශීය කළමනාකාර නිලධාරීන් සහ ඒ ක්ෂේත්‍ර නිලධාරීන් එකතු වෙලා මේ මාතර ගාල්ල හම්බන්තොටට බලපාලා තියෙන මේ කොළ මැලවීමේ රෝගය පාලනය කිරීම සඳහා බෙහෙවින් සියලුම කටයුතු කරගෙන යනවා. පොල් පර්යේෂණ ආයතනයේ මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් අධීක්ෂණයෙන් ඉන්නවා. මේ නිසා අපි ඒ රෝග තත්ත්වය ඒ ප්‍රදේශයට සීමා කරන්න පුළුවන් වෙලා තිබුණා වුණාට සහ මේ වෙනකොට ගාල්ල සහ හම්බන්තොට කියන දිස්ත්‍රික්කවල මේ කොළ මැලවීමේ රෝග තත්ත්වය බෙහෙවින් පාලනය වෙලා තියෙනවා වුණත් මාතර දිස්ත්‍රික්කයේ තාමත් සෑහෙන ඒ රෝගයට ලක්වෙච්ච ගස් ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් මෙහෙමයි. දැන් මම හිතනවා පොල් පර්යේෂණ ආයතනයේ ඩොක්ටර් රොෂාන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරයි හොඳටම මේ කුරුමින් නැත්නම් මේ කෘමි වදුරු සහ රෝග පාලනය කිරීමේදී අපි අනුගමනය කළ යුතු මේ පියවර තියෙනවා. අපි අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති තියෙනවා. විශේෂයෙන් මම පොඩ්ඩක් සඳහන් කරන්නම් මේ දැන් ওই කෘමි වදුරු සහ රෝග තත්ත්වයන් තියෙනකොට අපි ප්‍රධාන සංකල්ප 4ක් යටතේ ක්‍රියාත්මක වෙනවා මේ පාලනය සඳහා. ඒ කියන්නේ එකක් තමයි ප්‍රජා සහභාගීත්වයෙන් ප්‍රජා දැනුවත්කමින් කළ යුතුයි. අනිත් එක තමයි මේ අර මල්ටි සෙක්ටෝරල් ඉන්වෝල්ව්මන්ට් කියන එක. විවිධ අමාත්‍යාංශ විවිධ දෙපාර්තමේන්තු මේ සඳහා සහභාගීත්වය අවශ්‍ය වෙනවා. ඒ වගේම මල්ටිපල් මෙෂර්ස් ගන්න ඕන කියන එක. ඒ කියන්නේ විවිධ උපක්‍රම යොදා ගන්න ඕන. වැළැක්වීම සඳහා සහ ප්‍රතිකාර සඳහා සහ ඒ වගේම පුනරුත්ථාපන කටයුතු සඳහා සහ ආදි වශයෙන් මේ රෝග පාලනය සහ කෘමි වදුරු පාලනයේදී අපි අනුගමනය කරන ඒ සංකල්ප තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා ඒ වගේම අනිත් හතරවෙනි තමයි මේ පුළුවන් තරම් එකවර කරන්න පුළුවන් නම් මේ රෝග තත්ත්වයන් බෝ වෙච්ච ප්‍රදේශවල දිස්ත්‍රික්කවල එහෙම නැත්නම් අර එන්ඩෙමික් තත්ත්වයට ගියොත් මුළු රට පුරාම අර බෝ වෙන රෝග එහෙමයි බෝ වෙන රෝග පාලනය කිරීමේදී අපි ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න ඕන එකවර පුළුවන් නම් ඒ ප්‍රදේශයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් හොඳයි. ඔන්න ඔය සංකල්ප මත ගියොතින් තමයි අපිට මේ ඒ ප්‍රවේශය මේ සාර්ථක වෙන්නේ මේ රෝග පාලනය සඳහා. ඉතින් ඔන්න ඔය අරමුණු පෙරදරි කරගෙන අපි ක්‍රියාත්මක කරන පොල් දෙසතිය කියලා වැඩසටහනක් විශේෂයෙන් මේ කෘමි වදුරු සහ රෝග පාලනය සඳහා පොල් වගාවේ. පොල් දෙසතිය ක්‍රියාත්මක වුණා පසුගිය මේ අපි සැප්තැම්බර් මාසයේ ඉඳලම යාපනයේ ක්‍රියාත්මක වුණා මේ සුදුමැස්ස රෝගය සඳහා සති දෙකක් අපි නිලධාරීන් යාපන ප්‍රදේශයට ගිහිල්ලා සති දෙකක් තිස්සේ මේ කටයුතු සඳහා මේ මැදිහත් වුණා. ඒ වගේම ගම්පහ කුරුණෑගල ආදී ප්‍රදේශවලත් මේ රෝග සහ කෘමි වදුරු සඳහා දෙසතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මේ මාතර දිස්ත්‍රික්කයේ මේ බලපාලා තියෙන වැලිගම මේ කොළ මැලවීමේ රෝගය පාලනය කිරීම සඳහා අපි පොල් දෙසතිය ආරම්භ කරේ මේ පසුගිය 11 වෙනිදා. ඒතකොට 11 වෙනිදා ඉඳන් අද වෙනකොට සති දෙකකට ආසන්න කාලයක් ගිහින් තියෙනවා. දැන් මේ වැඩසටහනේ ප්‍රගතිය හොඳයි. මාතර දිස්ත්‍රික්කයේ ගස් රෝගය පවතිනවා කියලා සලකුණු කරපු ගස් ප්‍රමාණය තියෙනවා සාමාන්‍ය 5000කට වැඩි ප්‍රමාණයක්. ඉතින් අපි සති දෙකක් තිස්සේ මේ කැම්පේන් එක ආකාරයකට කණ්ඩායම් 20ක් විතර හදාගෙන එක කණ්ඩායමක් එක දිනක් ඇතුළත ගස් 25ක් ඉවත් කළ යුතුයි කියන පදනම
තීරණය කරලා මේ දෙසතිය තුළ ගස් 5000ක් මේ රෝගයට බලපාපු ගස් 5000ක් ඉවත් කිරීම තමයි අපි අනුගමනය කළපු පිළිවෙත. ඉතින් මේවා ඉක්මනින් කළ යුතු වෙන්නේ ඒ නිසයි. මොකද දැන් කාලාන්තරයක් තිස්සේ මේ රෝග වලට හසු වෙලා මාතර දිස්ත්‍රික්කයේ පොල් අස්වැන්නට දැඩි බලපෑමක් ඇවිල්ලා තියෙන කාලෙක මේ වගාකරුවොත් ඉන්නේ යම්කිසි පීඩනයකින්. ඒක අපි දන්නවා, තේරුම් ගන්න ඕන. මොකද මේ කාලේ පොල් ගස් කියන්නේ ගොඩාක් වටිනා භෝගයක්. ඒ වගේම පොල් ගෙඩියක් කියන්නේ මිල අධික මේ එහෙම ගොඩාක් වටිනා භෝගයක්. ඉතින් ඒ නිසා මේ කාලේ මේ පොල් ගස් කපනවා කියලා දැනගත්තාම මම හිතන්නේ ඒක ඒ ආందోලනේ තමයි පසුගිය දවස්වල ඇති වුණේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේකයි, අපි එහෙම පොල් ගස් ඉවත් කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම පොල් ගස් රකින්නවා, පොල් වතු සුරක්ෂිත කරනවා. ඒක අපේ ප්‍රධාන වගකීමක්. එහෙම තියෙද්දි මේ රෝගී ගස් ඉවත් කරන්න ඕන. එහෙම නොවුනොත් වෙන්නේ තවත් වගාවට ලොකු හානියක් වෙන එක. ඉතින් මේක වගාකරුවන් තේරුම් ගත යුතුයි. අපි මේ විශේෂයෙන් මේ මාතර ප්‍රත්තේ මේ පොල් වගාකරුවන්ට මේ ඇතිවෙලා තියෙන ගැටලුව සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. නමුත් ඔවුන් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. එකක් තමයි මේ ගසක් ඉවත් කිරීමෙන් අපි ඔවුන්ට වන්දි මුදලක් ලබා දෙනවා. මම මෙතනදී අගය කරන්න ඕන මේ රජය පැමිණෙන් පස්සේ මේ මැයි මාසේ පළවෙනිදා ඉඳන් මේ දෙන මුදල රුපියල් 10000කින් වැඩි 10000ක් දක්වා වැඩි කරා. 3000 ගණයි ලබා දෙමින් තිබුණේ. ඉතින් වගකරුවන් උනන්දු කිරීම සහ වන්දි ගෙවීමක් හැටියට රුපියල් 10000ක් බැගින් අපි දැන් ගෙවනවා එක ගසකට ඉවත් කිරීමේදී. ඒ වගේම මේ ගහක් ඉවත් කරායින් පස්සේ අපි නිකන් ඉන්නේ නැහැ. පොල් පර්යේෂණ ආයතන විසින් සොයාගෙන තියෙනවා ප්‍රතිරෝධී ශාක. මේ අපේ වැලිගම පොල් තවානේ මේ ශාක නිෂ්පාදනය කරන වසරකට 10000ක් විතර 10000ක් පමණ. ඉතින් මේ ශාක ලබා දෙනවා. දැන් අද ගහක් ඉවත් කළොත් අද අලුත් පැලයක් හිටවන්න බෑ. ඒ ප්‍රදේශයේ රෝග තත්ත්වය තුනී වුණාම ක්‍රමානුකූලව ඒ වගාව ඉටු ඇති කරනවා. ඒ නිසා ඒ ප්‍රතිරෝධී ශාක ලබා දෙනවා වගාකරුවන්ට. ඒක දෙවෙනි පියවර නොමිලේ. තුන්වෙනි එක තමයි අතුරු භෝග ලබා දීම. මේ වගාකරුවට ගහක් ඉවත් වුණාම පාඩු වෙනවා අපි දන්නවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට අන්නාසි, ගම්මිරිස් සහ කුරුඳු වගේ අතුරු භෝග සහනාධාර ක්‍රමයකට ලබා දෙනවා. ඒදී අවශ්‍ය තාක්ෂණය ලබා දෙනවා, සොයා බැලීම කරනවා. ඒ නිසා වගාකරුවන් අපි එහෙම අසරණ වෙන්න දෙන්නේ නැහැ. පොල් වගාකිරීම මණ්ඩලය හැටියට අපි තහවුරු කරනවා. ඒ ප්‍රදේශයේ ශාක ඒ රෝගෙන් බේරාගෙන අනාගතයට අවශ්‍ය ඒ සුරක්ෂිත භාවය ලබා දීම වෙනුවෙන් අපි බොහෝ කටයුතු කරනවා. ඒක තමයි මට වගාකරුවන්ට කියන්න තියෙන දේ. ඉතින් ඒ වගේම ලංකාවේ පොල් අස්වැන්න මේ වෙනකොටත් අපි බොහොම සතුටින් කියන්න ඕන මේ වසරේ 2025 වසරේ අග වෙනකොට අපි බලාපොරොත්තු වුණු ඉලක්ක ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් අතරම ළඟා කරගෙනත් තියෙනවා. ඒක කියන්න ඕන. දැන් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලබන ආදායම ගත්තොතින් 2025 වසරේ අග වෙන 2024 වසරේ අග වෙනකොට ඩොලර් මිලියන 850ක් පමණ තමයි අපි උපයාගෙන තිබුණේ. දැන් මේ 2025 වසරේ මේ මාස 9ක් වෙනකොට අවුරුද්දක් ගිහිල්ලත් නැහැ තාම. මේ මාස 9 වෙනකොට අපි ඒ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් උපයාගෙන තියෙනවා. ඩොලර් මිලියන 890ක් විතර ප්‍රමාණයක්. මේ මාස 9ට මේ වසර අවසන් වෙනකොට ඩොලර් බිලියන 1කට වැඩි ප්‍රමාණයක් අපිට උපයා ගන්න පුළුවන්. ඒ අපි ලැබුව ජයග්‍රහණ කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේ පොල් ගස් ඉවත් කිරීම වෙනුවට පොල් පැල අපි නැවත රට පුරාම ඉන්දනවා. පැල ලක්ෂ 25ක් වාර්ෂිකව අලුත් පැල. ඒ කියන්නේ යටි වගාව, නව වගාව, නැවත වගාව සහ ගෙවතු වගාව ආදී වශයෙන් පොල් පැල නැවත රටේ පුරාම ඉන්දනවා පැල මිලියන 2.5ක්. එයින් උතුරු පොල් ත්‍රිකෝණය සඳහා පැල ලක්ෂ 10කුත් රටේ අනිකුත් ප්‍රදේශ සඳහා ලක්ෂ 15කුත් ආදී වශයෙන් අපි මේ පැල ඉන්දවීම කරනවා. ඒ නිසා ලංකාවේ පොල් වගාවට කිසිම හානියක් වෙන්න දෙන්නේ නැහැ. ඒක නැවත නැවතත් ඒ වගාව වැඩි දියුණු කරලා සුරක්ෂිත කරලා මේ රටේ පොල් අස්වැන්න වැඩි කිරීම වෙනුවෙන් පොල් වගා කිරීම මණ්ඩලය, ඒ වගේම පොල් පර්යේෂණ ආයතනය, ඒ වගේම අපේ අමාත්‍යාංශය මේ කරන කටයුතු පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. මම හිතනවා ඉදිරියේදී 2026 වෙනකොට අපේ ඉලක්ක ඒ ගෙඩි මිලියන 4200 කියන ඉලක්කයට යන්න සඳහා අපි ඉදිරි තවත් සැලසුම් ගොඩකින් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඉතින් ඒක පසු දිනක අපි සාකච්ඡා කරමු. අදට මට කියන්න තියෙන්නේ මම හිතන්නේ ඒ ප්‍රමාණය තමයි. මම ඔබට අවස්ථාව ලබා දෙන්නම්. ඒ සඳහා මම හිතන්නේ පර්යේෂණ ආයතනයේ ડોક્ટર රොෂාන් ඩිසිල්වා මේ සම්බන්ධව ගොඩක් පැහැදිලි කිරීමක් කරගෙන තාක්ෂණික කරුණු. එහෙනම් මම නවතින්නම්. බොහොම ස්තුතියි. ස්තුතියි සභාපතිතුමනි. සභාපතිතුමන් සඳහන් කළා මේ රෝගී වූ ගස් ඉවත් කළ යුතුයි කියන්නේ. මේ තාක්ෂණික හා විද්‍යාත්මක පසුබිම අනිවාර්යෙන් ඔබ දැනගත යුතුයි, අප දැනගත යුතුයි. ඒ නිසා ආචාර්ය රොෂාන්ද සිල්වා මහතාට අවස්ථාව ලබා දෙනවා. ඇත්තෙන්ම මේ රෝගී ගස් ඉවත් කිරීම හැර අන් පිළියමක් නැද්ද? කුමක්ද මේ විද්‍යාත්මක පසුබිම?
සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. මම හිතන්නේ මේ රෝග හා පලිබෝධ පාලනය කියන එක පොල් වගාවට විතරක් නෙමෙයි ඕනම භෝග වගාවක් ගත්තට පස්සේ ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඉතින් අපි අද දවසේ විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පොල් වගාවට බලපාලා තියෙන එක් රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් දකුණු පළාතේ පැතිරෙමින් යන වැලිගම පොල්කොළ මැලවීමේ රෝගය කියන රෝගය සම්බන්ධයෙන්. ඉතින් මේ රෝගයේ ඉතිහාසය ලංකාවේ ඇතිවීම කොයි වගේද උනේ ඒ සම්බන්ධයෙන් කෙටියෙන් කරුණු පැහැදිලිවීමක් කරොත් ඇත්තටම මේ පොල්වගාවේ වැලිගම පොල්කොළ මැලවීමේ රෝගය කියන එක ලංකාවේ අපි මුලින්ම අඳුරගන්නේ 2006 වර්ෂයේදී. 2006 වර්ෂයේදී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් තමයි මේ රෝගී තත්ත්වය අපි පළමුවෙන්ම අඳුරගන්නේ. ඒක නිසා තමයි මේ රෝගය නිසා ගහට වෙන බලපෑම අනුව සහ මේ රෝගී තත්ත්වය පළමුවෙන්ම හොයාගත්තේ වැලිගම ප්‍රදේශයෙන් නිසා අපි මේ රෝගය නම් කරා වැලිගම පොල්කොළ මැලවීමේ රෝගය කියලා. ඒකට තවත් හේතුවක් තියෙනවා. මේ හා සමානම රෝගයක් අපේ ආසන්නම රටක් වෙන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තියෙනවා. අපේ මේ ලංකාවේ තියෙන වැලිගම පොල්කොළ මැලවීමේ රෝගය හා සමානම රෝගයක්. ඒක ඉන්දියාවේ හඳුන්වන්නේ කේරළ රූට් විල්ඩ් ඩිසීස් කියලා. ඉතින් මේ කේරළ රූට් විල්ඩ් ඩිසීස් කියන එක කේරළ ප්‍රාන්තයෙන් මුලින්ම හොයාගත්ත නිසා තමයි එහෙම හඳුන්වන්නේ. ඊට ඒ වගේ සමගාමීව තමයි අපි මේ වැලිගම ප්‍රදේශයෙන් හොයාගත්ත නිසා මේක වැලිගම පොල්කොළ මැලවීමේ රෝගය කියලා හඳුන්වන්නත් තීරණය කරේ. ඉතින් ඇත්තට මේ කේරළ රූට් විල්ඩ් ඩිසීස් කියන එක ඉන්දියාවේ වාර්තා වෙලා තියෙන මුලින්ම කේරළ ප්‍රාන්තයෙන් 1872 පමණ. ඒ කියන්නේ මීට අවුරුදු 100කටත් වඩා ඉහතදී. අපි වැලිගම රෝගය කියන එක ලංකාවේ අඳුරගෙන 2006 වර්ෂයේ. මේ රෝග දෙකේම ඉන්දියාවේ තියෙන කේරළ රූට් විල්ඩ් ඩිසීස් කියන එකයි ලංකාවේ වැලිගම පොල්කොළ මැලවීම රෝගය කියන එකේ රෝගකාරකයා එක හා සමානයි. මේක හදන්නේ මේ රෝගය හදන්නේ රෝගකාරකයක් මගින් එයා අපි හඳුන්වනවා පයිටෝප්ලාස්මා කියලා. මේ පයිටෝප්ලාස්මා කියලා කියන්නේ ඇත්තටම ගොඩක් අයට මේක පයිටෝප්ලාස්මා කියවම එච්චර ඒ කියන්නේ හුරු බවක් නැතුව ඇති. අපි දන්නවා භෝගවල නොයෙකුත් රෝගී තත්ත්වයන් තියෙනවා. සමහර ඒවා අපි හඳුනනවා දිලීර නිසා හැදෙන රෝග දිලීර රෝග කියලා. ඒ වගේම බැක්ටීරියා කියන රෝගකාරකයන් නිසා හැදෙනවා බැක්ටීරියා රෝග. වෛරස් එකක් නිසා න වෛරස් රෝග ඒ විදිහට හඳුන්වනවානේ. මේ පයිටෝප්ලාස්මා කියලා කියන ඇත්තටම මේ දිලීර බැක්ටීරියා කියනවා වගේ වෙනම ශුද්ධජීවී කාණ්ඩයක්. ඒගොල්ලෝ ශාක වලට විතරයි රෝග ඇති කරන්නේ. ඉතින් මේ පයිටෝප්ලාස්මා රෝගවල තියෙන භයානකකම තමයි මේ පයිටෝප්ලාස්මා කියන ඒ රෝගකාරකේ විනාශ කරන්න කියන ප්‍රතිකර්මයක් ලෝකයේ කිසිදු රටක මේ වෙනකන් සොයාගෙන නැහැ. මේකට විතරක් නෙමෙයි. ඇත්තටම දැන් මේ රටවල් වල තියෙනවා ලංකාවෙත් තියෙනවා වෙනත් භෝගවල වෛරස් රෝග තියෙනවා. ඉතින් වෛරස් රෝග වලටත් අපි කවුරුත් දන්න විදිහට ප්‍රතිකර්මයක් කියලා කරන්න දෙයක් නැහැ. ඒ වෛරසයේ වැළඳිච්ච රෝගී ශාක විනාශ කිරීම හැර. නමුත් මෙතන පොල්වගාවේ තියෙන මේ පයිටෝප්ලාස්මා රෝගය විශේෂිත එකක්. මේ පයිටෝප්ලාස්මා රෝග වලට ප්‍රතිකර්මයක් නැති නිසා අපිට පොල් පරීක්ෂණ ආයතනයේ විදියට තීරණයක් ගන්න වුණා 2008 වර්ෂයේදී ඇත්තටම පැතිරීම තවදුරටත් පාලනය කරන්න. ඒ කියන්නේ දකුණු පළාත තුල සහ රටේ අනිකුත් ප්‍රදේශවලට පැතිරීම පාලනය කරන්න නම් මේ රෝගය ආසාදනය වෙලා තියෙන ගස් ටික ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන්න වෙනවා. මොකද වෙනත් රටවලත් මේ පයිටෝප්ලාස්මා රෝග තියෙනවා. ඉන්දියාවේ රෝගයක් ගැන මම කලින් සඳහන් කරා. ඊට අමතරව වෙනත් රටවලත් පයිටෝප්ලාස්මා රෝග තියෙනවා. ඒ කිසිදු රටක මේ වෙනකම් ප්‍රතිකර්මයක් මේකට සොයාගෙන නැහැ. පැතිරීම පාලනය කරන්න නම් කරන්න ඕන එකම දේ තමයි රෝගී ගස් හඳුනාගෙන ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන. ඉතින් ඒ ක්‍රියාවලිය තමයි අපි මේ ලංකාවෙත් කරගෙන යන්නේ. ඉතින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය දිහා බැලුවම මෑතකදී අපිට අවස්ථාවක් ලැබුණා පොල් පරීක්ෂණ ආයතනයේ පරීක්ෂකයන් කණ්ඩායමකට ඉන්දියාවේ මේ රෝගී තත්ත්වය ගැන සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් සොයා බලන්න චාරිකාවක් දෙන්න. ඉතින් ඒකෙදී අපි දැකපු දේ තමයි කේරළ ප්‍රාන්තයේ පොල්වගාව සම්පූර්ණයෙන්ම වගේ මේ රෝගයට නතු වෙලා තියෙනවා. කේරළ රූට් විල්ඩ් ඩිසීස් කියන රෝගයට පයිටෝප්ලාස්මා කියන රෝගකාරක නිසා හැදෙන රෝගයට. ඒකෙදි අස්වැන්න ඉතාමත් අඩු වෙලා තියෙනවා. ගස්වල තත්ත්වය ඉතාමත්ම දුර්වල වෙලා තියෙනවා. ඉතින් කේරළ ප්‍රාන්තය ගත්තොත් සාමාන්‍යයෙන් පොල් තියෙනවා මේ හෙක්ටයාර 7 ලක්ෂයකට වැඩි භූමි ප්‍රමාණයක්.
ඉතින් ලංකාවේ මුළු භූමි ප්‍රමාණය අපේ පොල් වගාකින් මගේ සභාපතිතුමා සඳහන් කර විදිහට හෙක්ටයාර වලින් ගත්තොත් 4,80,000ක් විතර වගේ භූමි ප්‍රදේශයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කේරළ ප්‍රාන්තයේ තියෙනටත් වඩා අඩු භූමි ප්‍රමාණයක් තමයි පොල් වලට ලංකාවේ තියෙන්නේ. ඉතින් අපි මේ රෝගී ගස් ඉවත් නොකර හිටියානම් 2006 අඳුනගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේ රෝගය ලංකාවේ ඉතිරි ප්‍රදේශ කරා පැතිරෙනවා. ඒ කියන්නේ අපේ පොල් වගාව වැඩියෙන්ම තියෙන පොල් ත්‍රිකෝණය ඇතුළු ලංකාවේ අනිකුත් සියලුම ප්‍රදේශ වලට මේ රෝගය පැතිරෙනවා. මොකද වසර 20කට විතර කලින් තමයි අපි රෝගය ලංකාවේ අඳුරගත්තේ. ඉතින් එහෙම වුණා නම් ඇත්තටම අපේ වෛද්‍ය සුනිමල් ප්‍රනාන්දු මහත්මයා කතා කරා වගේ දැනට අපි පොල් වලින් වාර්ෂිකව ඩොලර් මිලියන 850ක විතර වගේ අපනයන ආදායමක් උපයා ගන්නවා. ඉතින් මේ රෝගය ලංකාව පුරා ව්‍යාප්ත වුණා නම් අපි මේ ආයතන දෙකක් විදිහට පොල් පර්යේෂණ ආයතන විදිහටත් පොල් වගාකිරීම මණ්ඩල විදිහටත් මේක ගැන කිසිදු පියවරක් ගන්න නැතුව මේ වසර 20 තුල ගත කරා නම් අනිවාර්යයෙන්ම අපිට මේ වෙනකොට අපේ පරිභෝජනයට ගන්න පොල් ප්‍රමාණයත් පිටරටකින් ආනයනය කරන්න තත්ත්වයටපත් වෙනවා. අපි ඩොලර් රුපියන කර්මාන්තයක් බවට පොල් කර්මාන්තය හඳුන්වනවා. නමුත් එහෙම තත්ත්වයක් ඇති වුණා නම් අපිට දැනට අපි මේ පරිභෝජනයට ගන්න පොල් ප්‍රමාණයත් පිටරටින් අපිට මුදල් වියදම් කරලා කියන මට්ටමටපත් වෙන්න බොහෝ සෙයින් ඉඩ තිබුණා. ඉතින් මේ රෝගේ ව්‍යාප්තිය ගැන කෙටියෙන් කිව්වොත් දකුණු පළාතේ ඇත්තටම ජාලමාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ මේ රෝගේ තියෙනවා. හැබැයි දිස්ත්‍රික්ක තුන සම්පූර්ණයෙන්ම ආවරණ වෙන විදියට මේ රෝගේ ව්‍යාප්ත වෙලත් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 4ක පමණක් තමයි මේ රෝගී ගස් වාර්තා වෙන්නේ. මාතර දිස්ත්‍රික්කයේ ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 12ක වාර්තා වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 4ක පමණක් මේ රෝගී ගස් වාර්තා වෙනවා. ඉතින් ග්‍රාමධාරි වසම් මට්ටමින් ගත්තොත් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ නම් ඒ කියන්නේ ලංකාවෙම ගත්තොත් දකුණු පළාතේ විතරක් මේ රෝගේ තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 20ක තමයි රෝගේ වාර්තා වෙන්නේ. ඉතින් ග්‍රාමධාරි වසම් විදියට ගත්තොත් ග්‍රාමධාරි වසම් 702ක පමණ තමයි මේ රෝගේ වාර්තා වෙන්නේ. මුළු දකුණු පළාත පුරාම පැතිරෙලත් නැහැ. ඉතින් ඒකටත් අපි මේ ගත්ත ක්‍රියාමාර්ග රෝගී ගස් ඉවත් කිරීමේ වැඩපිළිවෙල හේතු වුණා කියන එක කියන්න පුළුවන්. මුළු දකුණු පළාත පුරාම මේ රෝගය ව්‍යාප්ත නොවි තියෙනවා. ඉතින් අපිට අද වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා මේ රෝගී තත්ත්වය දකුණු පළාතට විතරක් සීමා කරගන්න. මම කලින් සඳහන් කරා වගේ ලංකාවේ අනිත් කිසිදු ප්‍රදේශයකට මේ රෝගේ ව්‍යාප්ත වෙන එක වළක්වන්න. ඒක මම හිතන්නේ අපි රටක් විදියට ආයතන විදියට ලබපු විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ රෝගය සම්බන්ධයෙන් දැන් ජනතාව අතර කතා බහක් තියෙනවා. පොල් වගාකිරීම මණ්ඩලයේ සභාපතිතුමා සඳහන් කර විදියට ඒ පොල් වගාකිරීම මණ්ඩලයේ මේ ශ්‍රේෂ්ඨ රෝග මර්ධන වැඩසටහනක් අතරතුරදී වගාකරුවන් මේ සඳහා විරෝධතාවයක් දක්වලා දැඩි විරෝධතාවයක් දක්වන වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. ඒ වගේම පුවත්පත්වල යම් යම් තොරතුරු සඳහන් වෙනවා. ඒකත් එක්ක යම්කිසි කතා බහක් ඇති වෙලා තියෙනවා මේ රෝගේ සම්බන්ධයෙන් නැවත. ඇත්තටම මේ රෝගී තත්ත්වය අලුත් රෝගී තත්ත්වයක් නෙමෙයි. මේක 2025 ඇති වෙච්ච එකක් නෙමෙයි. මම කලින් සඳහන් කරා 2006 ඉඳලා අපි මේක දන්න දෙයක්. ඉතින් මේ වෙනකොට ඇත්තටම මේ රෝගී තත්ත්වය 90ක් විතර පාලනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතිරි 10ක විතර ප්‍රමාණය තමයි අපිට පාලනය කරගන්න තියෙන්නේ. ඒ සඳහා තමයි මේ අපි ආයතන එකතු වෙලා කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ රෝගී තත්ත්වය ගැන දැන් ජනතාව අතර මතයක් තියෙනවා. අපේ ආයතන අවුරුදු 20ක් මේ රෝගය අඳුරගෙන කිසිදු ක්‍රියාමාර්ගයක් නැත්නම් කිසිම දෙයක් මේ සම්බන්ධයෙන් කරලා නැහැ වගේ මතයක් සමාජගත වෙනවා ඒ තොරතුරුත් එක්ක. හැබැයි ඒක ඉතාමත්ම වැරදි. පුවත්පත්වලත් සමහර සඳහන් වෙන තොරතුරු නිවැරදි නැහැ. දැන් සමහර පුවත්පත්වල මම දැක්කා සඳහන් වෙලා තියෙනවා රේන්ද මකුණ කියලා පලිබෝධකෙක් මගින් රෝගයක් මේ වගේ රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් යනවා දකුණු පළාතේ. එහෙම සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම රේන්ද මකුණ කියලා කියන්නේ විද්‍යාත්මක ස්ටෙපනයිටිස් ටිපිකා කියලා හඳුන්වන කෘමියෙක්. ඒ කෘමියා තමයි මේ පයිටෝප්ලාස්මා රෝගය වැළඳිච්ච පොල් ගහක ඉඳලා ඒ පයිටෝප්ලාස්මා කියන රෝගකාරකය නිරෝගී ගහකට රැගෙන යන්නේ. එයා රේන්ද මකුණ කියන සතා ක්‍රියා කරන වාහකයෙක් විදිහට විතරයි. රේන්ද මකුණ කියන සතා ඒ රෝගී ගහක ඉස්සරහා බීලා නිරෝගී ගහකට ගිහිල්ලා පොල්කොළ වලින් ඉස්සරහා බනකොට අර ඒ කියන්නේ රෝගකාරකයේ පැතිරීමක් වෙනවා. නමුත් රේන්ද මකුණගෙන් හානියක් ඒ කියන්නේ ඍජු හානියක් ගස් වලට නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න ඕන. ඊට අමතරව තව ප්‍රවුටිස්ටා මොයිස්ටා කියලා කෘමි විශේෂයක් තියෙනවා.
සතෙක් ඉන්නවා කෘමි සතෙක් පත්‍ර කීඩා විශේෂයක්. එයා මගිනුත් මේ රෝගයේ රෝගකාරකයේ පයිටෝප්ලාස්මා කියන රෝගකාරකයේ ව්‍යාප්ත වීමක් වෙනවා. ඊට අමතරව තව කෘමි විශේෂ ගණනාවක් සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරලා හඳුනාගෙනක් තියෙනවා. ඉතින් මේ රෝගේ පාලනය කරන්න ටිකක් අපහසු වෙන්නේ ඒ හේතුව නිසා. ඒ කියන්නේ කෘමි විශේෂ මගින් තමයි මේ රෝගය වගාව තුළ පැතිරෙන්නේ. ඉතින් රෝගී ගස් වගාව තුළ තිබුණොත් ඒ රෝගේ පතරවන කෘමීන්ට අවස්ථාවක් ලැබෙනවා. ඒ රෝගී ගස් තුළ තියෙන විෂ බීජය ඒ කෘමීන්ගේ ශරීර වලට ඇතුල් කරගෙන නිරෝගී ගස් වලට ගිහිල්ලා ඒගොල්ලෝ විෂුරා බීම කරද්දී මේ විෂ බීජය පතුරවන්න වගාව පුරා. ඒක නිසා තමයි මේ රෝගී ගස් අයින් කරන්න ඕන කියන ක්‍රියාදාමයට එළඹුණේ. ඉතින් මේකෙන් ඊටාම සාර්ථක ප්‍රතිඵල අපි අරගෙන තියෙනවා. ඒ කියන්නේ රෝගී තත්ත්වය 90% විතර පාලනය වෙලා තියෙනවා. නමුත් තවමත් සුළු ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්කවල තියෙනවා. මාතර දිස්ත්‍රික්කේ තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ ප්‍රමාණය ඒ වැළඳිච්ච ඒ රෝගය ආසාදනය වෙච්ච ගස් අපි අඳුරගෙන තියෙනවා. දැනටත් ශේෂ්ත්‍රයේ පොල්වගා කිරීම මණ්ඩලය විසින් අඳුරගෙන තියෙනවා ගස් 5000ක 6000ක වගේ ප්‍රමාණයක් ශේෂ්ත්‍රයේ තියෙනවා කියන එක. ඒ ගස් ටික ඉවත් කිරීමේ කටයුතු තමයි මේ දිනවල කෙරීගෙන යන්නේ. ඒ වගේම දැන් මේ පැතිරීම ප්‍රදේශය ගැන කතා කරද්දී මම කිව්වා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 20ක තියෙනවා කියලා. මේක අපි කලාප දෙකකට වෙන් කරලා තියෙනවා. එකක් අපි හඳුන්වනවා ආරක්ෂිත කලාපය කියලා. ඒ ආරක්ෂිත කලාපය කියලා කියන්නේ රෝගේ වැඩිපුරම පැතිරිච්ච ප්‍රදේශයේ වට කරගෙන තියෙන බෙල්ට් එකක් වගේ ප්‍රදේශයක්. ඒ කියන්නේ දැන් ලංකාවේ ගොඩක් ප්‍රදේශවල මේ රෝගේ නැහැනේ. දකුණු පළාතේ ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් පිට මේ රෝගේ වාර්තා වෙන්නේ නැහැ. ඒතකොට වැඩිපුර තියෙන්නේ ලංකාවේ පොල්වගක් භූමි ප්‍රදේශ බැලුවොත් නිරෝගී කලාපයක් තියෙනවා. මේ නිරෝගී කලාපයයි රෝගී කලාපයයි වෙන් කරන මායිමක් වගේ භූමි ප්‍රදේශයක් තියෙනවා කිලෝමීටර් 3ක් පළල කිලෝමීටර් 86ක් දිග. ඒක බෙල්ට් එකක් වගේ ප්‍රදේශයක්. ඒකට අපි ආරක්ෂිත කලාපය කියලා කියනවා. ඉතින් මෙන්න මේ ආරක්ෂිත කලාපේ සහ රෝගී කලාපේ රෝගේ වැඩිපුරම තියෙන ප්‍රදේශයට කියන අපි රෝගී කලාපය කියලා. රෝගී කලාපේ සහ ආරක්ෂිත කලාපේ රෝගී ගස් ඉවත් කිරීමේ කටයුතු තමයි අපේ ආයතන දෙකෙන් පොල් පරීක්ෂණ ආයතනයෙන් සහ පොල් වගා කිරීම මණ්ඩලයෙන් සිදු කරන්නේ. විශේෂයෙන් මේ ආරක්ෂිත කලාපේ රෝගී ගස් ඉවත් කිරීම කටයුතු පොල් පරීක්ෂණ ආයතනයේ ඍජු අධීක්ෂණය යටතේ වෙන්නේ. රෝගී කලාපේ රෝගී ගස් ඉවත් කිරීම කටයුතු පොල් වගා කිරීම මණ්ඩලයේ ඍජු අධීක්ෂණය යටතේ වෙන්නේ. ඉතින් මේ රෝගය සම්බන්ධයෙන් මෙතෙක් කල් කරපු පරීක්ෂණ ගැන කෙටියෙන් සඳහන් කරොත් ගස් ඉවත් කිරීම කරන්න ඇත්තටම රෝගේ පාලනය කරන්න මේකට අපි පරීක්ෂණ මාලාවක් දියත් කරා රෝගය අඳුනගත්ත කාලේ ඉඳලම. ඉතින් ඒකෙදි අපි විවිධ පැතිකඩයන් ඔස්සේ පරීක්ෂණ කරා. අපි බැලුවා මේ රෝගය වැළඳෙන්න ගස්වල පෝෂක තත්ත්වයේ දුර්වලතාවයක් බලපානවද නැත්නම් පෝෂක වැඩිපුර නැත්නම් පොහොර යොදලා මේ රෝගේ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවද? ඒ වගේ දේවල් ගැන පරීක්ෂණ කරා. නමුත් අපි පරීක්ෂණ වලදී දැක්ක දේ තමයි මේ රෝගී ගස්වල ඒ පෝෂක මට්ටමේ අඩුවීමකුත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන්න ඕන මට්ටම් වලටත් වඩා වැඩිපුර තිබුණා සමහර රෝගී ගස්වල ඒ පෝෂක ඒ කියන්නේ අත්‍යවශ්‍ය පෝෂක ගහේ තියෙන්න ඕන. ඉතින් පොහොර යෙදීමෙන් මේ රෝගය සුවපත් කරන්න බෑ කියන එක අපේ පරීක්ෂණ වලින් පැහැදිලි වෙලා තියෙනවා. හැබැයි පොහොර යෙදීම තුලින් ගස්වල දිරිය වැඩි කරලා ඒ වගේ ගස්වල දිරිමත් භාවය වැඩි කරන්න පුළුවන්. හැබැයි රෝගේ වැළඳිච්ච ගහකට ප්‍රතිකාරයක් විදියට පොහොර යෙදීම අපිට නිර්දේශ කරන්න බෑ. ඒ කියන්නේ ගහ ඉවත් කළ යුතුමයි. රෝගේ වැළඳිලා තියෙනවා කියලා අඳුරගත්තොත්. ඉතින් මේ රෝගය ශේෂ්ත්‍රයේදී අපි අඳුරගන්නේ බාහිර රෝගී ලක්ෂණ භාවිතා කරලා අපේ ශේෂ්ත්‍ර නිලධාරීන් ශේෂ්ත්‍රයේදී රෝග ලක්ෂණ ගහේ පිටට පේන පාවිච්චි කරලා තමයි රෝගය අඳුරගන්නේ. ඉතින් රසායනාගාරයක් තුළදී මේ රෝගේ වැළඳිලා තියෙනවද කියන එක තහවුරුවක් කරගන්න අවශ්‍ය නම් අපිට PCR පරීක්ෂණයක් කරලා ඒක තහවුරු කරගන්න පුළුවන්. හැබැයි අපි දැන් මේ රෝග ලක්ෂණ වැළඳිච්ච ගස් සාල සංඛ්‍යාවක් PCR පරීක්ෂණ වලට පරීක්ෂණ මට්ටමේදී භාජනය කරලා තියෙනවා. ඒකදී අපි දැකපු දේ තමයි මේ රෝග ලක්ෂණ පෙන්වන ගස් සියලුම දේවල් ඒ පයිටෝප්ලාස්මා කියන විස බීජයට පොසිටිව් වෙනවා. ඒ කියන්නේ PCR එකේදී පැහැදිලි වෙනවා ඒ පයිටෝප්ලාස්මා විස බීජය වැළඳිලා. ඒක නිසා නැවත නැවත පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේක ශාක රෝගයක්. ඉතින් මේක බැලුවට පස්සේ අපිට බාහිර රෝග ලක්ෂණ බලලා රෝගී ගස් පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ පුහුණු නිලධාරීන් කණ්ඩායමක් තමයි අපි ශේෂ්ත්‍රයේ යොදවලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම කියන්න ඕන තව දෙයක් තියෙනවා. පොල් සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ප්‍රතිඵලයක් ගන්නවා කියන එක සමහර පරීක්ෂණ විශේෂයෙන් ප්‍රතිරෝධී ප්‍රභේදයක් වගේ දෙයක් අලුතෙන් හඳුන්වලා දෙනවා කියන එක වෙනත් වගාවක ඒක වාර්ෂික වගාවක වගේ පහසු කාර්යයක් නෙමෙයි. සාමාන්‍යයෙන් පොල් ගහක් අපි දන්නවා
වාර්ෂික ඒ කියන්නේ මේ පළදාවක් දෙන ශාකයක් ඒ වගේම බහුවාර්ෂික ශාකයක්. ඒ කියන්නේ අවුරුදු 60ක් විතර ආර්ථික පළදාවක් හොඳින් ගන්න පුළුවන් ශාකයක් පොල් කියලා කියන්නේ. ඊටත් වඩා කාලයක් සාමාන්‍ය අවුරුදු 80 100ක් වුණත් සමහර ගස්වල අස්වැන්න ලැබෙනවා. ඉතින් මෙවැනි වගාවක ප්‍රතිරෝධී ප්‍රභේද අඳුන දීම වගේ දෙයක් රෝගයකට ලේසි නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රතිරෝධී ප්‍රභේදයක් පොල් වල අඳුනලා දෙන්න සාමාන්‍ය අවුරුදු 25ක 30ක වගේ කාලයක් ගත වෙනවා අවශ්‍යයි. ඉතින් අපි මේ රෝගය අඳුනාගත්ත කාලේ පරීක්ෂණ මාලාවක් දියත් කරා මේ රෝගයට ප්‍රතිරෝධී ප්‍රභේද තියෙනවාද කියන එක අඳුරගන්න. ඒකෙදි අපි ප්‍රභේද ඇත්තටම 13ක්. ඒ කියන්නේ අපි දැනට වාණිජ වගාවන් විදියට නිර්දේශ කරපු ප්‍රභේද, ඒ වගේම පරීක්ෂණ මට්ටමේ තියෙන ප්‍රභේද සියලුම දේවල් අපි මේ වැලිගම රෝගේ වැළඳිලා තියෙන ප්‍රදේශවල පරීක්ෂණ වගාවන් විදියට හිටවලා ඇගීම් කටයුතු කරා 2009 වර්ෂයේ ඉඳලා. ඉතින් මේ වෙනකොට අපි අඳුනගෙන තියෙනවා සමහර ප්‍රභේද යම් මට්ටමකට මේ රෝගයට ප්‍රතිරෝධතාවයක් දක්වනවා කියන එකත් බොහොමයක් ප්‍රභේද පොල් ප්‍රභේද මේ රෝගයට ඉතා ග්‍රාහීතාවයක් දක්වනවා කියන එක. ඊට අමතරව අපි අඳුනගෙන තිබ්බා මේ ප්‍රදේශයේ තියෙනවා සෑහෙන කාලයක් තිස්සේ මේ රෝගයට ප්‍රතිරෝධීතාවයක් දක්වන පොල් ගස්. ඒ කියන්නේ ඒ වගේ අපි පරීක්ෂා කරලා බැලුවම පස්සේ අපිට පේනවා මේ ෆයිටෝප්ලාස්මා විස බීජ ආසාදනය වෙලත් නැහැ. ඒක නිසා දැන් සාමාන්‍ය අවුරුදු 20ක් විතර වගේ රෝගේ වැළඳෙන්නේ නැතුව මේ ප්‍රදේශවල නිරෝගීව තියෙන ගස් වල අපිට එකෙන් මේ අදහසක් එනවා ප්‍රවේණික ප්‍රතිරෝධීතාවයක් සමහර ගස් වල තියෙනවා. ඉතින් එහෙම ගස් අපි මේ ප්‍රදේශයේ අඳුරගෙන අපි වැලිගම ප්‍රදේශයේ පටන්ගෙන තියෙනවා බීජ පොල් වෙනක් අභිජනන ක්‍රියාවලියක් මගින් මේ රෝගයට ප්‍රතිරෝධී පොල් ප්‍රභේදයක් හදන්න. ඉතින් ඒකේ ඒ වැලිගම් ප්‍රදේශයේ බීජ පොල් වෙනේ හදපු මේ රෝගයට ප්‍රතිරෝධීතාවයක් දක්වන පොල් පැල දැන් අපි පර්යේෂණ මට්ටමින් වගාකරුවන්ගේ ඉඩම්වල රෝගය පාලනය කරපු ප්‍රදේශවල හිටවමින් යන වැඩපිළිවෙලක් පටන් අරන් තියෙනවා. ඒක විශාල ජයග්‍රහණයක්. මොකද අපි తాවකාලිකව මේ ප්‍රදේශවල පොල් පැල හිටවන එක අත්හිටුවලා තිබ්බා. මේ රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය කරන්න අවශ්‍ය නිසා. සෑහෙන කාලයක් අපි පොල් පැල ලබා දුන්නේ නැහැ වගාකරුවන්ට ශේෂ්ත්‍රවල හිටවන්න. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. දැන් අපි මේ දකුණු පළාතේ වැලිගම රෝගය වැළඳිලා තිබිච්ච ප්‍රදේශ නැවත පොල් වගා කරන්න පුළුවන් ප්‍රදේශ බවට පත් කරලා තියෙනවා මේ රෝගය පාලනය කිරීමත් එක්ක. ඒ වගේම ප්‍රතිරෝධී ප්‍රභේද හඳුන්වා දීම විශාල ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ වසර 20 තුළ අපි ලැබපු. ඒ වගේම ප්‍රතිරෝධී ප්‍රභේද අලුතෙන් අභිජනනය කරපු එක. ඒ වගේම අපි ඉදිරි පරීක්ෂණ වලදී බලාපොරොත්තු වෙනවා දැන් අපේ ඒ ප්‍රතිරෝධී ප්‍රභේද විදිහට අපි හඳුනාගත්තේවා මේ ප්‍රදේශයේ තියෙන ඒවා පටකරෝපතන තාක්ෂණය පාවිච්චි කරලා පැල හදන්න පුළුවන්ද කියන එක බලලා ඒවා වගාකරුවන්ට හඳුන්වන්න දෙන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂණ මාලාවක් අපේ දැනට අලුතෙන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මම මේ සඳහන් කරපු කරුණු වලින් ඔබතුමාලට පැහැදිලි වෙන්නේ නැති මේ රෝගය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් අපේ පොල් පරීක්ෂණ ආයතනයත් පොල් වගාකිරීම මණ්ඩලයත් මේ වසර 20 තුල මේ රෝගය අඳුනගෙන ගත වෙච්ච වසර 20 තුල කරලා තියෙනවා. මේ වෙනකොට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත් කරගෙන තියෙනවා. ඉතින් වගාකරුවන්ගෙන් අපිට කරන්න තියෙන ඉල්ලීම තමයි මේ වැඩසටහනට විරෝධය දක්වන්න එපා. ඇත්තටම මේෙහිදී දැන් ඔය විරෝධය දක්වන පිරිස ගත්තොත් ඉතාලම සුළු ප්‍රතිශතයක් තමයි විරෝධය දක්වන්නේ. දැන් අපි මේ තාක් ඉවත් කරපු ගස් ප්‍රමාණය බැලුවට පස්සේ මේ ප්‍රදේශවලින් වැඩි පිරිසක් වැඩි ජනතාවක් අපිට මේ සඳහා විශාල සහයෝගයක් ලබා දීලා තියෙනවා. මේ රෝගී ගස් ඉවත් කරගෙන. ඒ වගේම සභාපතිතුමා පොල් වගාකින් මණ්ඩලය සඳහන් කරා වගේ මේ රෝගී ගස් ඉවත් කරන්න වගාකරුවන් උනන්දු කරන රජයෙන් මේ රෝගී ගසක් ඉවත් කිරීම වෙනුවෙන් ගෙවන වන්දි මුදලත් මෑතකදී වැඩි කරා. කලින් රුපියල් 3000ක වන්දි මුදලක් ගෙවි සහනාධාරයක් විදියට මේක 10000 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් තවත් ක්‍රියාවලියක් මේ ප්‍රදේශවල වෙනවා. සමහර වගාකරුවන් මේ රෝගී ගස් ඉවත් නොකර ඉන්නවා. නමුත් අකමැත්තෙන් වුණත් අපිට ආයතන වලට මැදිහත් වෙලා මේ රෝගී ගස් විනාශ කරන්න සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලියේදී අපි කලින් අපේ ආයතන මැදිහත් වෙලා මේ රෝගී ගස් විනාශ කිරීමක් කරොත් සහනාධාර මුදලක් ගෙව්වේ නැහැ. නමුත් රජයෙන් තීරණය කළා තියෙනවා මේ රෝගය මර්ධනය කිරීමේ අවශ්‍යතාවය නිසා වගාකරුවන් උනන්දු කිරීමේ අවශ්‍යතාවයට මේ රෝගී ගස් ඉවත් කරවන්න එන්නත් කරා වුණත් නැත්නම් රෝගී ගස් විනාශ කරා වුණත් අපි මැදිහත් වෙලා ආයතන වලින් ඒ වන්දි මුදල ගෙවන්න කියලා. වගාකරුවන් විසින් කැමැත්තෙන් ඉවත් නොකර ආයතන වල මැදිහත් වීමෙන් ඒ ගස් විනාශ කිරීමක් කරත් රෝගී ගස් ඒ වන්දි මුදල ගෙවන්න කියලා. ඉතින් එහෙම වැඩපිළිවෙලක් රජයෙන් කරගෙන යනවා මේ රෝගය මර්ධනය කරන්න. ඉතින්
අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්න තියෙන්නේ මේ දකුණේ ප්‍රදේශයේ ඉන්න පොල්වගාකරුවන්ගෙන් මේ වැලිගම රෝග මර්ධන වැඩසටහන සඳහා ඔබගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම ස්තුතිපූර්වක සිහිපත් කරන්න ඕන මේ දකුණු පළාතේ ජනතාව මේ රෝගය මර්ධනය කරන්න මෙතෙක් ඒ තමන්ගේ ඉඩම්වල තියෙන රෝගී ගස් ඉවත් කරගෙන අපේ මේ පොල් පරීක්ෂණ ආයතනයටත් පොල් වගා කිරීම මණ්ඩලයටත් ලබා දීපු සහයෝගය සම්බන්ධයෙන්. ඉතින් අපි මේ සියලු දේ කරන්නේ ඇත්තටම රටේ පොල් වගාව ආරක්ෂා කරන්න. මේ දකුණු පළාතේ මේ වැලිගම රෝගය වැළඳිලා තියෙන භූමි ප්‍රදේශය ගත්තොත් රටේ මුළු පොල් වගා භූමි ප්‍රදේශයෙන් 5% පමණ විතර ප්‍රතිශතයක්. ඉතින් මේ අපේ උත්සාහය වෙන්නේ මේ 5% ඒ කියන්නේ දකුණු පළාතෙන් ඉවත් කරලා රටේ 95% වූ ඉතිරි නිරෝගී පොල් වගාව බේරගෙන රටේ ලංකාවේ පොල් අස්සන්න වැඩි කරලා රටට පොල් කර්මාන්ත ශේෂ්ත්‍රයෙන් ගේන විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් ඉදිරියේදී උපයා ගන්න පුළුවන් කර්මාන්තයක් බවට මේ පොල් කර්මාන්තය පත් කරන්න. ස්තුතියි ආචාර්ය රොෂාන්ද සිල්වා මහතාට පොල් පර්යේෂණ ආයතනයේ පාර්ශවයෙන් මේ රෝගය සම්බන්ධයෙන් සහ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව ඉතාමත්ම පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බොහොම කෙටියෙන් අපි ඉදිරියට යමු. අපගේ කාලය බොහොම සීමිත වී තිබෙන නිසා ඊළඟට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පොල් වගා කිරීම මණ්ඩලය එන්.එස්. ජයලත් මහතාගෙන් විමසන්නට කැමති සභාපතිතුමනුත් සඳහන් කළා මේ ගොවීන්ට ලැබෙන සහන කොයි වගේද මේ පොල් ගස් ඉවත් කිරීමෙන් අනතුරු වුන්ට ලැබෙන වූ සහන පිළිබඳව යම් විස්තරයක් තවදුරටත් බොහොම කෙටියෙන් කළොත් ඒ වැදගත් වේවි. ස්තුතියි සියලු දෙනාගෙන්ම අවසරයි. ඇත්තටම මේ සම්බන්ධව අපේ සභාපතිතුමාත් රොෂාන් මහත්තයත් ගොඩාක් දුරට පැහැදිලි කරා. ඇත්තටම අපි මේ යෙදිලා ඉන්නේ ඉතාමත් සංවේදී කටයුත්තක. හොඳ ගෙඩි තියෙන පොල් ගහක් අපි ගිහිල්ලා කියනවා ඉවත් කරන්න කියලා. එතකොට ඒකට එන විරෝධය ඉතාමත් සාධාරණයි. නමුත් ඔවුන්ට මේක පැහැදිලි කිරීමෙන් පස්සේ විශාල ප්‍රමාණයක් මේකට එකඟ වෙලා මේ රටේ ආර්ථිකය එහෙම නැත්නම් රටේ පොල් වගාව බේරා ගැනීමේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ඒගොල්ලෝ මේ ගස් ඉවත් කරලා අපිට සහාය දෙනවා මේ රෝගය අපේ රටෙන් ඉවත් කරන්න. එතකොට ඒ වෙනුවෙන් අපි පසුගිය කාලේ රුපියල් 3500ක වන්දි මුදලක් ගෙව්වා. ගෙවලා අපි ඒගොල්ලන්ව යොමු කරන්න උත්සාහ කරා. ඒ භූමියේ පොල් ගහ ඉවත් වීමත් එක්ක ඒගොල්ලන්ට ආර්ථික අපහසුතාව ඇති වෙනවා. ඒ සඳහා අතුරු භෝගයක් වගේ දෙයක් වගා කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම හා අපි මූල්‍ය සානාධාර විවිධ අවස්ථාවල අපිට ලැබෙන ප්‍රතිපාදනත් එක්ක ඒගොල්ලන්ට ලබා දීලා අපි ඒගොල්ලන්ගේ ආර්ථික පැත්ත ගැන යම්කිසි සහනයක් දීමේ දැඩි උත්සාහයක යෙදුණා. ඊට පස්සේ මේ නව රජයෙන් මේ පිළිබඳව අපි කර ඉල්ලීම අනුව ඉතාමත් මේ සංවේදී කටයුත්තට ඒගොල්ලෝ දක්වන දායකත්වය සලකලා මේ රුපියල් 10000ක වගේ මුදලක් මේ ගහක් ඉවත් කිරීම වෙනුවෙන් යොදන්න තීරණය කළා. ඒක ඉතාමත් සාධාරණයි. මොකද මේ ගහේ ගෙඩි අරගෙන රුපියල් 10000ක වගේ ආදායමක් ගන්න යන කාලයත් ඒකම දැනට පොල් පරීක්ෂණ ආයතනය මේ සඳහා හදන ප්‍රතිරෝධී ශාකයක් නැවත ලබා දීමේ කටයුත්තත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒක වගා කරලා නැවත පළදරන තත්ත්වයට පත් කරගන්න යන කාලයත් එක්ක බලපුවාම මේ ක්‍රමයේ ක්‍රියාත්මක වීම ඉතාමත් සාධාරණයි. ඒ තුල වගාකරුවන් අපිට දැඩි සහයෝගයක් දීම තියෙනවා. රොෂාන් මහත්තයා කිව්වා වගේ ඉතාමත් සුළු පිරිසක් මේකට පොඩි ප්‍රතිරෝධීතාවයක් දක්වනවා මේ ගහ ඉවත් කරන්න. එයාලා විශාල හානියක් අපේ රටටත් අපේ රටේ පොල් වගාව නිසා එන ආර්ථිකයටත් ඇති කරනවායි කියන චේතනාව ඒගොල්ලන්ට මේ මොහොතේ ඇති වෙන්නේ නැහැ. එයාලා බලන්නේ තමන්ගේ පෞද්ගලිකව මේ ගහේ තියෙන ගහ ඉවත් වීමෙන් එයාට දෛනිකව ඇති වෙන පාඩුව දිහා විතරයි. නමුත් ඒකෙන් ඉදිරියේ මේ රටේ 95% වෙන අනිකුත් පොල් නිෂ්පාදන කර්මාන්ත ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මේ ආර්ථිකය රඳා පවතින මේ භෝගය රැකගන්න ගැනීම ගැන ඒගොල්ලන්ට අවබෝධයක් වෙන්නේ නැහැ. ඉතින් මේක පැහැදිලි කිරීම තුර ඇත්තටම මාධ්‍ය ආයතනවලට අවශ්‍ය වෙන්නේ අපිට මේ පැහැදිලි කිරීම කරලා මේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්නත් ඒකම ඒගොල්ලන්ට අපි දැන්ට දෙන සානාධාරය 10000 දක්වා වැඩි කිරීමත් ඒකම අතුරු භෝග වගා කරන්න ඒකේ යම් කාලයක් ගත වෙනවා නම් ඒකට ඒගොල්ලන්ට දෙන සානාධාර අපි පසුගිය වර්ෂවල දුන්නා. ඒකම දැන් ඉදිරි වර්ෂයේත් අපි ඉල්ලීම් කරලා තියෙනවා. අපිට දැන්ට මේ අනුමත වෙලක් තියෙනවා ඒ වගේ භෝගයක් සභාපතිතුමා කිව්වා වගේ කුරුඳු
ගම්බිරිස් අන්නාසි කෙසෙල් වගේ බෝගවලින් ඒ තාවකාලිකව ඇතිවෙන ආර්ථික පාඩුව විසඳගණ්ඩ අවස්ථාව සලසා දීලා තියෙනවා. මම වැඩිදුර කතා කරන්නේ නෑ මෙවැනි සහන දීලා තියෙනවා අවසා මමත් ඉල්ලීම කරන්න අනිත් රොෂාන් මහත්මයා සභාපතිතුමා ඉල්ලුවා වගේම මේක ජාතික කර්තව්‍යස්සේ සලකලා මේ රෝගී ගස් ටික අපි හඳුන්වලා දෙන පොල් වගා කිරීම මණ්ඩලයත් පොල් පරීක්ෂණ ආයතනයනුත් පෙන්වලා දෙන මේ හානිදායක මේ රෝගය මේ රටෙන් තුරන් කරන්න අවශ්‍ය වෙන ගස් ටික ඉවත් කරන්න සහාය දීලා ඒ වෙනුවෙන් වෙන ආර්ථික හානිය මගහරවා ගන්න අපේ දෙන සහන ටිකත් ලබාගෙන මේ ජාතික අවශ්‍යතාවසේ සලකලා මේ ගස් ඉවත් කරලා මේ රෝගය ලංකාවෙන් තුරන් කරන්න අවශ්‍ය සහාය දෙන්නයි කියලා මම වැඩිදුර කතා කරන්නේ නැහැ මම මගේ මේ සහන තත්ත්වයක් ඉල්ලීමත් අවසන් කරන්නේ ස්තුතියි. ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම ප්‍රාදේශීය වශයෙන් ගොවීන් සමග ඍජුව වැඩ කරන ජයන්ත බමුණුආරච්චි මහත්මයාගෙන් මම විමසන්නට කැමතියි මේ රෝගය වගේම තමයි පොහොර සහනාධාර. පොහොර සම්බන්ධයෙන් ගොවීන්ගේ විවිධ ගැටලු තිබෙනවා. ඒ පිළිබඳව පොඩි සඳහනක් කරමු වැඩසටහන අවසන් කිරීමට ප්‍රථමයෙන්. ඇත්ත වශයෙන්ම මේ රජය මේ වර්ෂය සඳහා පොල් වගාකරුවන් වෙත APM පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අපි ආරම්භක පියවරක් විදිහට අක්කර 5 සහ 5ට අඩු පොල් වගාකරුවන් වෙත මේ APM පොහොර කිලෝ 50ක බෑගයක් රුපියල් 4000ක සහන මුදලකට ලබා දීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් සියලුම වගාකරුවන්ට පුළුවන් විශේෂයෙන්ම අක්කර 5 සහ 5ට අඩු ඉඩම් හිමියන් ඉන්නවා නම් පළ දරන පොල් වගාව පවතින ඉඩම් වල පොහොර ලබා ගැනීම සඳහා තම ප්‍රදේශයේ සිටින පොල් සංවර්ධන නිලධාරින් හමු වෙලා ඒ අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්. එතකොට මේක වඩාත් ඵලදායීව සිදු කර ගැනීම සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟ පෙන්වීම යටතේ ගෝජන සේවා දෙපාර්තමේන්තුවත් ඒ වගේම රාජ්‍ය පොහොර සමාගමත් සහ පොල් වගා කිරීම මණ්ඩලයත් ඒකාබද්ධව මේ වැඩපිළිවෙල වඩාත් ඵලදායී කරන්න ගෝජන සේවා මධ්‍යස්ථාන වෙතටම පොහොර ලබා දීමේ වැඩපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී සියලුම පළ දරන පොල් වගාකරුවන්ට මේ ආකාරයෙන් පොහොර ලබා ගැනීමට අවස්ථාව තියෙනවා. ස්තුතියි ඔබතුමන්ට මේ අවස්ථාවේ ඉක්මනින්ම යම් ගැටලුවක් තිබේ නම් මාධ්‍යවේදී සහෝදර ඔබටයි මේ නිලධාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්නට. සභාපතිතුමනි මට ගැටලු දෙකක් තියෙනවා ඔබතුමාගෙන් විමසන්න. පළවෙනි එක තමයි දැන් දකුණු පළාතෙන් මේක අනිත් ප්‍රදේශවලට පැතිරීමක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් වුණොත් ඒකට ඔබතුමාලා සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙනවා. අනිත් එක තමයි දැන් අපේ ජාතික ඔබතුමාලා සඳහන් කරා මේ අපේ අස්වැන්න මිලියන ගැඩි 4200කට යන්න ඉලක්කයක් තියෙනවා කියලා. එතකොට මේ වගේ ගැටලුත් එක්ක අපිට මේ ඉදිරියේදී ඒක සම්පූර්ණ කරගන්න පුළුවන් වේද? මම පැහැදිලි කරන්න එකක් තමයි දැන් පොල් පර්යේෂණ ආයතනයේ මේ ඩොක්ටර් රොෂාන් ඩිසිල්වා පැහැදිලි කළා වගේ එකක් දැන් අපිට මේ රෝග තත්ත්වය දැන් 2006 ඉඳන් මේ දකුණු ප්‍රදේශයට විතරක් සීමා කරගන්නට පුළුවන් වෙලා තියෙන එක අපි ලැබපු ජයග්‍රහණයක් හැටියට සලකනවා. තියෙන සහ නොතියන අතරේ බෙල්ට් එකක් තෝරාගෙන ඒක මේන්ටේන් කරමින් අර රෝග තියෙන ගස් ඉවත් කරමින් පාලනයකට නතු කර ගැනීම හොඳ හැකියාවක්. ඒ වගේම තමයි මේ එම ප්‍රදේශයෙන් රට ඇතුළට මේ සජීවී ශාක මොකක්ද කියන්නේ පොල් එල්ලක්වත් පොල් අත්තක්වත් ඒව ගෙනියන්න තහනම් කරලා තියෙන්නේ. අපි ශාක ආරක්ෂණ පනත යටතේම ඒ තහනම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ දකුණු ප්‍රදේශයේ තියෙන රෝගය රට ඇතුළට පැමිණීම ඇත්තටම වළක්වන්නට අපිට මේ වෙනකොට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි දකිනවා ඇත්තම මේ සාකච්ඡාව මීට පෙරත් සිද්ධ වුණා මේ පොල් ආනයනය කිරීමේදීත් ඔය මේ රටේ තියෙන මේ වටිනා පොල් අස්වැන්නට මොනම ආකාරයකවත් හානියක් සිදු නොවන විදිහට පොල් පර්යේෂණ ආයතනයත් ඒ වගේම අර කොරන්ටයින් ඩිපාර්ට්මන්ට් එකත් එකතු වෙලා මේ ඒ පනත් අනුගමනය කිරීමෙන් අපේ රට ඇතුලේ අස්වැන්න බේරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඊට අපතරව තව වචනයක් මම කියන්නම්. අපේ ලංකාව පුරාම ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්නවා ක්ෂේත්‍රේ. ඒ සියලු ක්ෂේත්‍ර නිලධාරීන් පොල් පරීක්ෂණ ආයතනයත්
මේ පොල් වගාකිරීම මණ්ඩලයත් එක්කලා පුහුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන කොහෙක හරි ඒ ගහක් දකින්න ලැබුණොත් ඒ ක්ෂේත්‍ර නිලධාරියෙකුට ෂණිකව අපිට ඒ ඉවත් කිරීමේ හැකියාව තියෙනවා හඳුනාගත්තොත්. ඒ නිසා ඒක වෙන තැනකට මතු වුණොත් ඒ පිළිබඳවත් යම් අවධානයක් යොදමින් ඉන්නවා අපේ ක්ෂේත්‍ර නිලධාරීන්. ඔව්. ඒ රෝග ලක්ෂණ හඳුනාගෙන ඒ පුහුණුව දැනුම ලබා දීලා නිලධාරීන් විසින් ඒ ක්‍රියාත්මක කරනවට අමතරව විද්‍යාත්මක පරීක්ෂණ මගින් PCR ටෙස්ට් එකකින් වගේ වුණත් කරන්න පුළුවන් අවශ්‍ය නම් මෙතුමා කිව්වා වගේ අර සෑම ගසකට මේක ක්‍රියාත්මක කරන්න නැහැ. ඒක විද්‍යාත්මක නැහැ. නමුත් අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන්. ඒ තාක්ෂණය තියෙනවා. දෙවෙනි ප්‍රශ්නයේදී ඔබතුමා මේ කිඩි මිලියන 4200කට වගේ ඉලක්කයකට යන්න පුළුවන්ද කියලා. අපි විශ්වාස කරනවා පුළුවන් කියලා. මොකද මේ වෙනකොටත් ඒ තහවුරුව අපි යම් ප්‍රමාණයකට ලබා දීලා තියෙනවා. මේ සියලු බාධා මැද්දේ අභියෝග ගොඩක් මැද්දේ බෙහෙවින් අපි මේ ක්ෂේත්‍රයට මම වුණත් අලුතෙන් ඇත්තටම පැමිණි. නමුත් මාස 9 තුල මේ ලැබපු අත්දැකීම් සහ දැනුම තුල ඒ වගේම අපි යම් කැපවීමකින් කටයුතු කරනවා. අපේ නිලධාරි මණ්ඩලය, ඒ වගේම පොල් වගකිරීම මණ්ඩලය, ඒ වගේම පොල් පර්යේෂණ ආයතන සහ මේ ඒ වගේම අපේ අමාත්‍යාංශය, ඒ වගේම අපේ ගරු ඇමතිතුමා මම හිතන්නේ අර ඒ සියලු දෙනාගේ මැදිහත් වීමෙන් අපිට මේ ඉලක්කයට යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අපිට ලොකු මේ ප්‍රාග්ධන මේ භාණ්ඩාගාරයේ මුදල්ලකුත් මේ 2026 ලැබිලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා 4200ට යන්න පුළුවන් කියලා. Thank you. ස්තුතියි සියලු දෙනාටම රාජ්‍ය මාධ්‍ය සාකච්ඡාව සමගින් එකතු වීම සම්බන්ධයෙන් අද අපි උදෑසන රාජ්‍ය මාධ්‍ය සාකච්ඡාව වෙන් කරන ලද්දේ පොල් වගාව ආශ්‍රිතව කරුණු කීපයක්ම සාකච්ඡා කරන්නට, විශේෂයෙන්ම දකුණු පළාත ආශ්‍රිතව මේ කොළ මැලවීමේ රෝගය පිළිබඳව සාකච්ඡා කරන්නටයි අද උදෑසන රාජ්‍ය මාධ්‍ය සාකච්ඡාව අපි වෙන් කරනු ලදුවේ. ඒ සඳහා සහභාගී වුණා වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා, සභාපති පොල් වගාකිරීමේ මණ්ඩලය, ඒ වගේම ආචාර්ය රොෂාන්ද සිල්වා මහතා, අංශ ප්‍රධානී වගා සංරක්ෂණාංශය පොල් පර්යේෂණ ආයතනය, එන්.එස්. ජයලත් මහතා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ව්‍යාප්ති හා සංවර්ධන පොල් වගා කිරීමේ මණ්ඩලය, ඒ වගේම ජයන්ත බමුණුආරච්චි මහතා ප්‍රාදේශීය කළමනාකරු පොල් වගා කිරීමේ මණ්ඩලය. ඔබ සියලු දෙනාටම ඉතාමත්ම ස්තුතියි මේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන්. තවත් රජයේ මාධ්‍ය සාකච්ඡාවක් 11:30ට අප සූදානම්ව සිටිනවා. ඒ නිසා ඒ සඳහා සහභාගී වන්නට ඔබට ආරාධනා කරමින්ම අපි කෙටි විරාමයකට යමු වෙනවා. හැමදෙනාටම බොහොම ස්තුතියි. රජිත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් මාධ්‍ය විද්‍යාව සමදෙනාටත් බොහොම ස්තුතියි.